අද වීඩියෝ එක අන්බොක්ස් කරමු ඇස්පලාගේ මිලියම්පියර් සාවස් 2000ක මෙන්න මේ පවර් බෑන්ක් එක. ඉතින් මේ පවර් බෑන්ක් එකේ මොඩල් දෙක තුනක් තියෙනවා බලාගන්න පුළුවන් අපිට. මේ මොඩල් එකෙන් අපිට බලාගන්න පුළුවන් මේ පවර් බෑන්ක් එකත් එක්කම මෙන්න මේ විදිහේ කේබල්ස් තුනක් එනවා අපිට මොන හරි ඩිවයිස් එකක් charge කරගන්න. ඉතින් ඒත් එක්කම ඒකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා මෙන්න මේ හේතු නිසා. ඊට අමතරව අපිට බොක්ස් එකේ බලාගන්න පුළුවන් මෙතන 22.5 වෝල්ට් වලින් ෆාස්ට් charge කරගන්න පුළුවන් කියලා. සහ අපේ පවර් බෑන්ක් එකේ ඉමේජ් එකක් තියෙනවා. ඒ වගේම මෙතන මිලියම්පියර් 20000 කියලා හදලා තියෙනවා. ඒත් එක්කම බොක්ස් එකේ පිටිපස්ස අමත අපිට බලාගන්න පුළුවන් පවර් බෑන්ක් එක ගැන විස්තර ටිකක් තියෙනවා. ඉතින් මේකේ බොක්ස් එකේ මේ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. අපි බලමු මේක පවර් බෑන්ක් එක මොන වගේද කියලා. අපිට මෙන්න මේ වගේ ලස්සන පවර් බෑන්ක් එකක් තමයි හම්බෙන්නේ. ඇත්තටම ඒක අතර ගත්තාම මාරම හොඳ ෆීලිං එකක් තියෙනවා. ඒක හරිම කම්ෆර්ටබල්. හැබැයි බර ටිකක් වැඩි. හැබැයි මාර කම්ෆටබල් මෙතන මැට් වගේ තින මේ සම්ගුණ මැට් වගේ තින් මෙතන පොඩ්ඩක් වෙනස්. ඇත්තන මාරම ලස්සන මේ පවර් බෑන්ක් එක ප්‍රමියම් කොලිටි ෆිනිස් එකක් තියෙනවා. මෙතන පවර් බටන් එක තියෙනවා. ඉතින් කරගත්තම අපිට බලාගන්න පුළුවන් මේක කොච්චරක් යාට බැටරි තියෙනවද කියලා. ඉතින් ඒත් එක්කම මේ පැත්තේ අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට කේබල් තියෙනවා. මෙතන තියෙන ලයිටින් කේබල් එක iPhone 14 එකකින් කලින් ඒවට charge කරගන්න පුළුවන්. ඒවකින් මෙන්න මේ කේබල් එකක් තියෙනවා. මේවා වැඩි යූස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඊතන තියෙනවා type C කේබල් එකක්. ඉතින් මේ විදිහට තමයි මේ power bank එකේ cables ටිකෙන් ඒත් එක්කම අපිට මේකේ උඩ පැත්ත බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති. මෙතන in දෙකක් තියෙනවා. ඒ වගේම මේ දෙක out වෙනකොට මේක in සහ out විදිහට දෙකම යූස් කරගන්න පුළුවන්. අනික් ඒවා ඒ අදාළ ඒවාට යූස් කරගන්න පුළුවන්. මෙතන තියෙන USB එකක් සහ Type C පෝඩ් දෙකක්. ඇස්ප පවර් බෑන්ක් එකක් ඇත්තටම ගොඩක් බජට් ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ඇස්ප බ්‍රෑන්ඩ් එකේ මම කලිමුත් වීඩියෝ එකක කිව්වා මේ ඇස්ප බ්‍රෑන්ඩ් එකේ ගොඩක් කොපීස් දැන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මේ ඇස්ප පවර් බෑන්ක් එකක් ගන්නව නම් අනිවාර්යයෙන්ම ඔයාලට විශ්වාසවන්ත ට්‍රස්ටඩ් ෂොප් එකකින්ම පර්චේස් කරගන්න. මොකද මේකේ දැන් ගොඩාක් කොපීස් ලංකාවේ ගන්න තියෙන නිසා.